ඔබේ දරුවන් අධික ලෙස කේන්ති ගන්නවද? එය හුදෙක්ම දඟකාරකමක්ද නැත්නම් රෝගී තත්වයක්ද? සමහර දරුවන් පොඩි දෙයටත් දරා ගන්න බැරි තරම් කේන්ති ගන්නවා. බඩු පොළවේ ගහනවා, අනිත් අයට පහර දෙනවා, පාලනය කරගන්න බැරි විදිහට හැසිරෙනවා. බොහෝ වෙලාවට අපේ සමාජයේ මේ වගේ දරුවන්ට ලැබෙන්නේ නරක ළමයා, අකීකරු ළමයා වගේ නම්. නමුත් ඔබ මොහොතකටවත් හිතුවද මේ දරුණු කෝපයේ පිටුපස දරුවාගේ මනසේ ඇතිවන නොසන්සුන් රෝගී තත්ත්වයක් තියෙන්න පුළුවන් කියලා. දරුවාගේ අසාමාන්‍ය ආවේගශීලී බව සහ ඒ නිවැරදිව කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝවෙන් ඔයාලට කියන්නේ. මොකද්ද මේ අසාමාන්‍ය ආවේගශීලී බව කියන්නේ කියලා අපි මුලින්ම බලමු. ආවේගශීලී බව කියන්නේ යම් ක්‍රියාවක් කිරීමට කලින් ඒ ප්‍රතිඵලය ගැන හිතන්නේ නැතුව ක්ෂණිකව ක්‍රියා කිරීම. මේක සාමාන්‍යයෙන් දරුවන් තුළ යම් මට්ටමකට දකින්නට ලැබුණත් ඒ දරුවාගේ දෛනික ජීවිතයට, අධ්‍යාපනයට සහ සමාජ සම්බන්ධතාවලට බාධා කරනවා නම් අපි ඒ ගැන දැඩිව සැලකිලිමත් වෙන්න ඕනේ. මේකෙදි අවධානය යොමු කළ යුතු ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. අංක 1. ඉතා සුළු කරුණකදී පවා පාලනය කරගන්න බැරි විදිහට කෝප වීම. අංක 2. අන් අය තල්ලු කිරීම, සීරීම හෝ පහර දීම. අංක 3. තමාටම හානි කර ගැනීමට පෙළඹීම. හිස බිම ගසා ගැනීම වගේ. අංක 4. අනකිරීම හෝ උපදෙස් කිසිසේත්ම පිළිපැදීමට අකමැති වීම. අංක 5. සෙල්ලම් බඩු හෝ නිවසේ බඩු බාහිර ආදිය විනාශ කිරීම. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු මොනවද කියලා අපි බලමු. දරුවෙකු මෙලෙස හැසිරෙන්නේ ඇයිද කියලා අපි මුලින්ම වටහා ගන්න ඕනේ. මේට ප්‍රධාන හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. අපේ මොළයේ හැඟීම් පාලනය කරන කොටස්වල සිදුවන රසායනික වෙනස්කම් හෝ පෞල් ඉතිහාසයේ මෙවැනි තත්ත්වයන් තිබීම මේට බලපාන්න පුළුවන්. නිවස තුළ නිතර ඇතිවන ආරවුල්, දෙමව්පියන්ගේ දැඩි පීඩනය හෝ දරුවාට අවශ්‍ය ආදරය සහ අවධානය නිසි ලෙස නොලැබීමත් මේකට හේතුවක්. තමන්ගේ අවශ්‍යතා හෝ පීඩනය වචනෙන් කියා ගැනීමට නොහැකි වුණාම දරුවන් එය ආවේගශීලී හැසිරීම මගින් පෙන්눔 කරනවා. දෙමව්පියන් සහ ගුරුවරුන් ලෙස අප කළ යුත්තේ කුමක්ද? දරුවාට දඩුවම් කිරීමෙන් මේ තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්. ඒ වෙනුවට මෙන්න මේ ක්‍රම අත්හදා බලන්න. අංක 1. ඉවසීමෙන් සවන් දෙන්න. දරුවා කේන්තියෙන් සිටින වෙලාවට ඔහුට කෑගසනවා වෙනුවට ඔහු පසුවෙන පීඩනයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔයාට දැන් ගොඩක් කේන්ති ගිහින් නේද ඉන්නේ? ඇයි එහෙම උනේ කියලා මට කියන්න වගේ මෘදු ප්‍රවේශයක් ගන්න. අංක 2. ආදර්ශවත් විදිහට හැසිරෙන්න. දරුවන් වැඩියෙන්ම ඉගෙන ගන්නේ අප කරන දේවල් දිහා බලාගෙන. ඔබ ප්‍රශ්න හමුවේ කෑ ගහනවා නම් දරුවාද ඒක අනුගමනය කරනවා. සෑම විටම දරුවා ඉදිරියේ ඉවසීමෙන් කටයුතු කරන්න. අංක 3. පැහැදිලි සීමා මායිම් පනවන්න. දරුවාට කළ හැකි සහ නොකළ හැකි දේ පිළිබඳව කලින්ම අවබෝධයක් ලබා දෙන්න. යම් වැරදි ක්‍රියාවක් කළොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය කල් තියලා සංසුන්ව දරුවාට කියලා දෙන්න. අංක 4. දිනචර්යාවකට හුරු කරන්න. නිසි වේලාවට ආහාර ගැනීම, නිදා ගැනීම සහ සෙල්ලම් කිරීම වගේ දිනචර්යාවන් පවත්වා ගැනීම දරුවාගේ මානසික නොසන්සුන් බව අඩු කිරීමට විශාල පිටුවහලක් වෙනවා. අංක 5. ගුරුවරුන් සමග සම්බන්ධ වන්න. දරුවා පාසලේදී හැසිරෙන ආකාරය පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන්න. දරුවන් සහ දෙමව්පියන් එකම අරමුණක සිට ක්‍රියා කිරීම දරුවාගේ වර්ධනයට ඉතාමත් වැදගත්. අවසාන වශයෙන් අපේ දරුවන් කියන්නේ හරිම සංවේදී පිරිසක්. ඔවුන්ගේ අසාමාන්‍ය හැසිරීම පිටුපස තිබෙන්නේ ඔවුන්ට කියාගන්න බැරි වේදනාවක් හෝ අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවා දෙස වෛරයෙන් හෝ තරහින් බලනවා වෙනුවට දරුවාට අවශ්‍ය වන්නේ දඬුවම් නොව මඟ පෙන්වීමක් කියන එක නිතරම සිහියේ තබා ගන්න. මෙවැනි තත්ත්වයක් පාලනය කරගන්න අපහසු නම් ප්‍රමාද නොවේ ළමා මනෝවෛද්‍යවරයෙකුගේ හෝ පළපුරුදු උපදේශකවරයෙකුගේ සහාය ලබා ගන්න. ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් ඔබේ නිවැරදි අවබෝධය තුලින් පමණයි කියන එක මතක තියාගන්න. මෙම තොරතුරු තවත් දෙමව්පියන් අතර රැගෙන යන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න.